හරි සුබ දවසක් ළමයි. සුබ දවසක් හැමෝටම. ළමයි 2026 අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න ඕන කියලා ඉල්ලපු ළමයි වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක දාන්නේ. අනිවාර්යෙන් රෙකෝඩ් එක ඉවරනකම් බලන්න කොහොමද පන්තිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ওই විස්තර ටික මම මේ රෙකෝඩ් එකේ පැහැදිලි කරනවා. හරි. ළමයි ඔයාලට දැන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ නැති කවද්ද 2026 එක්සෑම් එකට ඇඩ්මිෂන් දෙන්නේ? එතකොට මේකට සූදානම් වෙන්න පුළුවන්ද? දැන් කල් ඇතිද? ඔය වගේ ප්‍රශ්න තමයි ගොඩක්ම ඇත්තේ. හරි. ළමයි මම මේ රෙකෝඩ් එක කරන්නේ අප්‍රේල් මාසේ 22 වෙනිදා. කියන්නේ 2026 අප්‍රේල් මාසේ 22 වෙනිදා තමයි මම මේ රෙකෝඩ් එක කරන්නේ. හරිද? හරි. එතකොට ළමයි දැන් ඔය ස්පෙෂල් කොරියන් එක්සෑම් එක, ඒ කියන්නේ කොරියාවේ ඉඳලා ආපු අයට තියෙන කොරියන් විභාගේ තව ටික දිනකින් තව සතියකින් දෙකකින් විතර පටන් ගන්නවා. හරිද? එතකොට ඒ ස්පෙෂල් එක්සෑම් එකත් හෙට ඉඳ පටන් ගන්න නිසා ඔයාලගේ එක්සෑම් එක පටන් ගන්න තව පොඩ්ඩක් කල්යයි කියලා හිතනවා. ඒත් හරියටම කියන්න බෑ. ඉතින් එක්සෑම් ඩේට් එක ඇඩ්මිෂන් දෙන දවස හරියටම කියන්න බෑ ළමයි. හරිද? හරියටම කියන්න බෑ. ඒක නිසා කොහොමද තව ටික දවසක් යයි. ඔයාලට සූදානම් වෙන්න කල් තියෙනවා. මොකද ඔය 2025 කොරියන් එක්සෑම් එක පටන් ගත්තේ 2025 ඔක්තෝබර් වල. හරිද? එතකොට දැන් ඒ විභාගේ පටන් ගන්න තාම අවුරුද්දක් ගියෙත් නෑ. හරිද? එතකොට ඔයාලටත් මේ අවුරුද්දේ පොඩ්ඩක් මැදත් නෙමෙයි මැදත් ඉක්මවා ගිහිලා පොඩ්ඩක් එක්සෑම් එකට ඇඩ්මිෂන් දෙයි කියලා තමයි හිතෙන්නේ. හරියට කියන්න බෑ. ඉතින් අපි අනුමාන කරන්නේ එහෙමයි. එතකොට ඉතින් ඔය විභාගෙට ළමයි සූදානම් වෙන ළමයින්ට මේ සැරේ විභාගෙ ලියනවා මම කොහොම හරි කියලා හිතනවා නම් අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? හරි. හැබැයි ළමයි 2026 පන්ති වල දැන්ට මම පන්ති පටන් ගන්න තියෙන 2026 අවුරුද්දට. දැන් පන්ති පටන් ගන්න ගොඩක් කල් වෙනවා. එතකොට දැන් ඔය සිලබස් එකේ ළමයි පාඩම් 60ක සිලබස් එකක් නේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේ පාඩම් 60 සිලබස් එක ඇසුරින් තමයි එක්සෑම් එකට ප්‍රශ්න එන්නේ. හරිද? එතකොට ළමයි මේ පාඩම් 60 සිලබස් එකේ දැන්ට මම පාඩම් 33ක්. එතකොට මේ අප්‍රේල් 22 වෙනිදා වෙනකොට 2026 ක්ලාස් වල පාඩම් 33ක් සාකච්ඡා කරලා තියෙන්නේ. ඉස්සෙල්ලම අපි මූලික තියරි ටික කතා කරනවා, ලියන්න කියවන්න උගන්වනවා. ඊට පස්සේ පොත කරන්න පටන් ගන්න. දැන් පොතේ පාඩම් 33ක් සාකච්ඡා කරලා ඉවරයි. හරිද? තව පාඩම් කිහිපයක් සාකච්ඡා කරන්න තියෙනවා. හරිද? ඊට පස්සේ මේ පොතේ පාඩම් 60ම සාකච්ඡා කරාට පස්සේ ළමයි එක දිගටම පේපර් ක්ලාස් එක යනවා. එක්සෑම් එක ඉවරනකම් 2026 එක්සෑම් එක ඉවරනකම් එක දිගටම පේපර් ක්ලාස් එක යනවා. හරිද? ඉතින් ඔයාට මෙන්න මෙතන ඉඳන් තමයි පන්තියත් එක්ක සම්බන්ධ වෙන්නේ. හරිද? එතකොට ළමයි මේ කලින් ටික මේ ඔයාට කලින් මිස් වෙච්ච ටික අපි පාඩම් 33ක් සාකච්ඡා කරලා තියෙන්නේ. දැන් ලියන්න කියන්න දන්න ළමයින්ට නම් තියරිය බලා ගන්න ඕනේ නැහැ කියන්න පුළුවන්. හැබැයි මේ පාඩම් ටික බලා ගන්න එපා. නේද? හැබැයි ලියන්න කියන්න දන්නේ නැති ළමයෙක් වුණා ප්‍රශ්නයක් නැහැ. මොකද ළමයි මගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඔයාලා ක්ලාස් එකට ජොයින් වුණාට පස්සේ අපි කරන්නේ ඔයාව මේ වෙබ්සයිට් එකට ඇඩ් කරනවා. වෙබ්සයිට් එක ඇඩ් කරලා පස්සේ ළමයි ඔයාට පුළුවන් ඒ ළමයින්ට මේ කලින් ගන්නපු පාඩම් ටිකේ රෙකෝඩ් ටික බලා ගන්න. හරිද? ඒ ටික බලලා පුළුවන් පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. තේරුණාද? කොහොමත් ඔන්ලයින් ක්ලාස් එකේ 33 වෙනි පාඩමේ ඉඳන් තමයි උගන්වන්නේ. ඔන්ලයින් ක්ලාස් එක ගත්තොත් ළමයි සතියේ දවස් 5ක් පන්ති තියෙනවා මේ අයට. සතියේ දවස් 5ක් තියෙනවා. හැම සතියෙම අඟහරුවාදායි බදාදායි අඟහරුවාදායි බදාදායි නැතුව සතියේ හැම දවසකම මෙයාලට පන්ති තියෙනවා. සතියේ දවස් 5ක් පන්ති තියෙනවා. ඔයාලට තියෙන්නේ ක්ලාස් එකට ජොයින් වෙලා ටට්ටක් ගාලා මේ රෙකෝඩ් ටික බලාගෙන පන්තියත් එක්ක සම්බන්ධ. දැන් ඔන්ලයින් ක්ලාස් එකේ ළමයි දවසට එක පාඩමකින් සාකච්ඡා කරන්නේ. ඒතකොට සතියට පාඩම් 5යි. මේ සතියේ පාඩම් 5යි සාකච්ඡා කරන්නේ. හැබැයි ඔයාලට පුළුවන් නේද? මේ වෙබ් එකේ රෙකෝඩ් එක තියෙන නිසා ඕනනම් දවසට පාඩම් 5ක් කවර් කරගන්න. නේද? ටට්ටක් ගාලා රෙකෝඩ් ටික බලාගෙන. එහෙම කළා අපි ඉන්න තැනටම එන්න පුළුවන්. නේද? නැත්තම් ඔයාලා කොහොමත් පන්තියට සම්බන්ධ වුණාට පස්සේ අපි ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් කරනවා. හරිද? එතකොට කැමති නම් ඔන්ලයින් ක්ලාස් එකට එන්න පුළුවන්. හැබැයි අර මේ මුල් ටික බලා ගන්න නැතුව ඔන්ලයින් ක්ලාස් එකට ආවට පස්සේ තේරෙන්නේ නැහනේ. ඔයාගෙලිම ඔන්ලයින් ක්ලාස් එකට ඇවිල්ලා 34 වෙනි පාඩම උගන්වනවා අහගෙන හිටියොත් අර මූලික දැනුම තියෙලා මේක තේරෙයි. හැබැයි අර මම කියන්නේ මේක පිළිවෙලට රෙකෝඩ් ටික තියෙන නිසා ඒ ටික බලාගෙන ටට්ටක් ගාලා ඉවර කරලා ඉවරලා ඔන්ලයින් ක්ලාස් එකට ආවනම් හරි. අපි යන ස්පීඩ් එකට එන්න බැරි නම් ඔයා හිමීට රෙකෝඩ් ටික බලාගෙන ඉන්න පිටිපස්සේ. හරිද? වැදගත්ම දේ ළමයි මේ රෙකෝඩ් ටික ළමයි මේ අයන්න ඉඳලා පටන් ගත්ත රෙකෝඩ් ටික මේ 2026 එක්සෑම් එක ඉවරනකම්ම. ඒ කියන්නේ සාමාන්‍ය 2027 අවුරුද්දේ වගේ වෙයි ඔයාලගේ එක්සෑම් එක ඉවරනකොට. ඒ වෙනකම්ම ළමයි රෙකෝඩ් ටික තියෙනවා. හිතන්නකෝ ඔයාලට මොකක් හරි හේතුවක් වෙලා
2026 එක්සෑම් එක ලියන්න බැරි වුණා. කාලය මදි වුණා. එක්ක මේ එක්සෑම් එක මුල හරියම ඔයාලට එක්සෑම් ඩේට් හම්බෙලා එක්සෑම් එක අසමත් වුණා. ලකුණු මදි වුණා. ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩ් ටික තියෙන 2027 වෙනකම්ම මේ ක්ලාස් එක ඉවරනකම්ම නේද? මේ අවසාන ළමයා 2026 එක්සෑම් එක ලියනකම්ම මම පේපර් ක්ලාස් එක කරනවා. ඒකම මේ රෙකෝඩ් ටිකක් තියෙනවා. ඔයාලට තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. මේ වැට් ටික කරගන්න බැරුණා නම් රෙකෝඩ් ටික බලාගෙන කෝස් එක සම්පූර්ණ කරගන්න. ඒ කෝස් එක සම්පූර්ණ කරගෙන ඊට පස්සේ 2027 තියෙන අවුරුද්දට ඇඩ්මිෂන් එක අරගෙන ඒ අවුරුද්දට එක්සෑම් එක ලියන්න. මේ කෝස් එක සම්පූර්ණ කරගන්න තියෙන ළමයි 2027 අවුරුද්දට ආවත් මේ ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. තේරුණාද කියන්නේ? ඒක නිසා මොකක් හරි හේතුවක් මත ඔයා 2026 එක්සෑම් එකට මුහුණ දීලා ලකුණු අඩු වුණොත් හරි මොකක් හරි හේතුවක් වුණොත් වැඩි අතාරින්න එපා. බලාගෙන ආපු රෙකෝඩ් ටික ඔක්කොම බලාගෙන අපි හිතමු ඔයාට මේ රෙකෝඩ් ටික කවර් කරගන්න බැරුණා කියලා එක්සෑම් එක වෙනකොට දැන් හිතමුකෝ හෙට එක්සෑම් එක පටන් ගත්තා කියලා. හෙට විභාගේ පටන් ගත්තොත් ඔයාට එක්සෑම් එකට මුහුණ දෙන්න බෑ කියමුකෝ. ඔයා එතකොට බලලා තියෙන පාඩම් 33 රෙකෝඩ් ටික. ඊටු ටික බලලා නැහැ. ප්‍රශ්නයක් නැහැ. විභාගේ අවශ්‍ය නැහැ ලියන්න නැත්තම් නොලී ඉන්න. ඊට පස්සේ මේ ක්ලාස් එක කරනවනේ විභාගය වෙනකම්ම. එතකන් ඔයාට හිමීර පිටිපස්සේ රෙකෝඩ් ටික බලා ගන්න. බලලා මේක සම්පූර්ණ කරලා දැනුම හදාගෙන ඊළඟ අවුරුද්දට විභාගය ලියන්න පුළුවන්. තේරුණාද? හරි. එතකොට ළමයි ඔහොම තමයි වැඩේ වෙන්නේ. මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම් අනිත් එක ළමයි මේ එක්සෑම් දැන් ඔයාලට මම කලින් කිව්වා දැන් ඔය එක්සෑම් එකට ඇඩ්මිෂන් ගන්නකොළම හැමෝටම එක දවසේ ඇඩ්මිෂන් එක හම්බෙන්නේ නැහැ. තේරුණාද? දැන් අපි හිතමු 2026 මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ විභාගේ පටන් ගත්තා කියලා. දැන් ගිය අවුරුද්දේ පටන් ගත්තේ 2025 ඔක්තෝබර් වලනේ. 2026 ඔක්තෝබර් වල පටන් ගත්තට පස්සේ ළමයි සාමාන්‍ය ගිය අවුරුද්දේ ළමයි 37000 ගණක් ඇඩ්මිෂන් ගත්තා. 37000 ගණක් හෝ 35000 ගණන් මම 35000 කියලා ගන්නකො. 35000ක ඇඩ්මිෂන් ගත්තා. හැබැයි මේ එක්සෑම් හෝල් වල දායතාව තියෙන ළමයි දවසකට ළමයි 400කට එක්සෑම් ලියන්න. ඒතර මේ එක්සෑම් එක සාමාන්‍යයෙන් මාස 5ක් ඉස්සරහට ඇදෙනවා. නේ? දැන් 2025 ඔක්තෝබර් වල පටන් ගත්ත විභාගේ ගිය අවුරුද්දේ විභාගේ ඉවර වුණේ 2026 මාර්තු වල. 2026 මාර්තු වල ඒ වගේ දැන් ඔයාලගේ විභාගේ 2026 ඔක්තෝබර් වල පටන් ගත්තොත් ඒක ඉවර වෙන්නේ 2027 ඔක්තෝබර් වල. ඒතකොට ඔයා ඇඩ්මිෂන් ගත්තොත් ළමයි ඔයාට මේක 2026 මුලම විභාගය හම්බෙන්නත් පුළුවන් නැත්නම් පොඩ්ඩක් ඈතට හම්බෙන්නත් පුළුවන්. මේ මුලම හම්බෙන්න තියෙන සම්භාවිත අඩුයිනේ. ඉතින් මේ මැද හරියකින් එහෙම එක්සෑම් එක හම්බුනොත් තවත් කාලේ තියෙනවා. නේද? ඉතින් ඉක්මනට වැට් ටික කම්ප්ලීට් කරන්න වැඩේ කරගන්න පුළුවන්. දැන් ගොඩාක් ළමයි ඉන්නේ කලින් විභාග ලියපු ළමයි නැත්නම් පොතේ පාඩම් කිහිපයක් සම්පූර්ණ කරගත්ත ළමයි නැත්නම් ලියන්න කියන්න එහෙම දන්න ළමයි. ඒ වගේ ළමයිනේ මේ අවුරුද්දේ විභාගේ කරගන්න නම් තව අවුරුද්දක් පස්සට නොදා එහෙම කරගන්න පුළුවන් ළමයි ඇත්තටම හොඳයි. මාත් ඒකට කැමතියි. මොකද මේ තව අවුරුද්දක් කල් දානකොට වඩා මේ අවුරුද්දෙම වැඩේ කරගන්න පුළුවන් නම් නේ ජීවිතේ තව අවුරුද්දක් පස්සට යනවනේ. එහෙම නැතුව මේ අවුරුද්දෙම කරගන්න පුළුවන් නම් හොඳයි. එහෙම කරන්න පුළුවන් නම් මේ අවුරුද්දෙම එක්සෑම් ලියන්න. මේ අවුරුද්දේ එක්සෑම් ලියන එක ළමයි රිස්ක් එකක් නෙමෙයි. මං කිව්වේ රිස්ක් එකක් නෙමෙයි. මොකද ක්ලාස් එකේ දෙන සල්ලි අපරාධ වෙන එහෙම වෙන්නේ නැහැ. මොකද මං කිව්වේ දැන් මේ ඔයාලට දැන් ක්ලාස් එකට ජොයින් කරගත්ත පස්සේ ළමයි 2027 මෙතන ඔක්තෝබර් නෙමෙයි එක්සෑම් එක කියන්නේ 2027 මාර්තු කියලා හිතන්නකෝ. එතකොට 2027 මාර්තු වෙනකම්ම ඔයාලට වෙබ් එකෙන් රෙකෝඩ් ටික බලා ගන්න පුළුවන්. ඔයාට මේ මැද හිතන්නකෝ 2026 ඔක්තෝබර් වල වගේ විභාගේ හම්බුනේ කියලා. හම්බිලා ඔයාට විභාගෙට මුහුණ දෙන්න බැරි වුණා. 2026 ඔක්තෝබර් වෙනකොට අර අපි කරන වැඩ ටික ඔක්කොම කම්ප්ලීට් කරගන්න බැරි වුණා. ප්‍රශ්නයක් නැහැ. ඔයාට තියෙන්නේ ක්ලාස් එකේට අතාරින්න නැතුව එක දිගටම වැඩ කළා. මේ 2027 මාර්තු වෙනකම් රෙකෝඩ් ටික තියෙනවා. ඒ වෙනකොට රෙකෝඩ් ටික ඔක්කොම බලලා නේද දැනුම හදා ගන්න. ඊට පස්සේ ඊළඟ අවුරුද්දට ඇඩ්මිෂන් දෙනවනේ. ඒ අවුරුද්ද ඇඩ්මිෂන් ගන්න ඒ අවුරුද්දට විභාගෙ ලියන්න. හරි ළමයි ඔයාලා පන්තියට ජොයින් වුණාට පස්සේ අපි ඔයාලා අපේ වෙබ්සයිට් වලට ඇඩ් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔය dreamcoinacademy.com කියලා සර්ච් කරලා පස්සේ වෙබ් එක එනවා. ක්ලාස් එකේ වෙබ් එක. ඒකේ account එකක් ඔයාලට හදලා දෙනවා. හරිද? ඒකේ account එකක් හදලා දෙනවා. ඊට පස්සේ පුළුවන් තමන්ගේ පාස්වර්ඩ් එක ගහලා මේ වගේ ඔයාගේ ක්ලාස් එකට ලොග් වෙන්න. හරිද? දැන් මෙතන බලන්න මේ 2026 ක්ලාස් එකක් මම පෙන්නන්නම්. 2026 ක්ලාස් එකට ගියාට පස්සේ මේ 26 NS කියලා ක්ලාස් එකක් තියෙනවා. ඒකට තමයි ඔයාලා ඇඩ් කරන්නේ. 26 NS A කියලා ක්ලාස් එකක්. හරිද? මෙන්න මේ පන්තියට ඇඩ් කරනවා. මේ ඔක්කොම ඔයාට අන්ලොක් වෙන්නේ නැහැ. මේ දැන් මම පෙන්නන ඩමි account එකක් මෙයාට ඉතින් හැම එකක්ම අන්ලොක් කරලා පෙන්නනවා. ඔය ඇඩ් කරන්න අපි මෙන්න මේ ක්ලාස් එකට විතර ඔයාලට ඇඩ් වෙන්න පුළුවන්. 2026 යටතේ ගියා. මෙන්න මේ ක්ලාස් එක ඔයාට තැඹිලි පාට වෙලා පෙන්නනවා. ඒක ඇතුළට ගියා. ගියාට පස්සේ ළමයි මේකේ පේමන්ට් එකක් පෙන්නනවා. මම පේමන්ට් ගෙවන හැටි කියන්නම්. ඉතින් බලන්න මේ පළවෙනි පේමන්ට් එකේ ෆස්ට් පේමන්ට් එකේ ළමයි තියෙනවා
හරිද? එතකොට මේ ෆස්ට් පේමන්ට් එකේ තමයි ළමයි ඔය දැන්ට අපි කියන්නේ මේ අප්‍රේල් මාසේ 30 නේද මේ මාසෙ ඉවරෙන්නේ. ඔව්. අප්‍රේල් මාසේ 30. අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකන් ලයිව් ක්ලාස් යන්නෙත් රෙකෝඩින් දාන්නෙත් මේ වෙබ් එකට. මේ වෙබ් එකේ මෙන්න මේ ෆස්ට් පේමන්ට් ගෲප් එකට. හරිද? දැන් ඔයාලගේ කෝස් ෆී එකේ ළමයි මම කෝස් ෆී එකත් මෙතනම කියන්නම්. කෝස් ෆී එක රුපියල් 15000ක් වෙනවා. පොත් සෙට් එකට ඔයාලට පොත් වෙනවා අපි ඒ වෙන පොත් වලට ළමයි නිව් සිලබස් වලට පොත් සෙට් එකට 3000යි. ඕල් සිලබස් එකේ පොත් වලට 1000යි. ඔක්කොම 4000ක් යනවා. කෙනෙක්ට ඕල් සිලබස් එකේ පොත් ඕනේ නැත්තම් 3000ක් විතරක් ගන්න පුළුවන්. හරිද? මම මේකත් එක්කම ගන්න 4000යි කියලා හිතන්නකෝ. ඕල් සිලබස් එකේ පොත් සෙට් එකත් එක්ක 4000යි. ඔක්කොම 19000ක් වෙනවා. හරිද? ඔය 19000 ළමයි හරිද? ඔයාලට ළමයි කොටස් දෙකකට අවශ්‍ය නම් ගෙවන්න පුළුවන්. පළවෙනි පේමන්ට් එක විදියට රුපියල් 10000ක්. හරිද? පළවෙනි පේමන්ට් එක විදියට රුපියල් 10000ක්. දෙවෙනි පේමන්ට් එක විදියට රුපියල් 9000ක්. හරිද? එතකොට ළමයි ඔයා ඉස්සෙල්ලාම රුපියල් 10000ක් දුන්නට පස්සේ අපි ඔයා මෙන්න මේ ෆස්ට් පේමන්ට් ගෲප් එකට ඇඩ් කරනවා වෙබ් එකේ. හරිද? එතකොට ඔයාලට පුළුවන් අප්‍රේල් මාසේ 30 වෙනිදා දක්වා ඔන්ලයින් ක්ලාස් එකට අවශ්‍ය නම් මේකෙන් එන්න. ඔන්ලයින් ක්ලාස් එකටත් මේකෙන් එන්න පුළුවන්. වෙබ් එක ඇතුළේ තමයි ලින්ක් එක තියෙන්නේ. ඔන්ලයින් ක්ලාස් එකේ ලින්ක් එක. හරිද? ඒකට එන්නත් පුළුවන්. අර පරණ රෙකෝඩ් ටිකත් ඔක්කොම බලන්න පුළුවන්. හරිද? එතකොට ළමයි අප්‍රේල් මාසේ 30 වෙනිදාගෙන් පස්සේ අප්‍රේල් මාසේ 30 වෙනිදාගෙන් පස්සේ ළමයි අපි අර ඔන්ලයින් ක්ලාස් වල ලින්ක් සහ අප්‍රේල් මාසේ 30 වෙනිදාගෙන් පස්සේ උගන්වන රෙකෝඩින් දාන්නේ මේ සෙකන්ඩ් පේමන්ට් ගෲප් එකට. හරිද? ඉතින් ඔයාලට පුළුවන් අවශ්‍ය නම් මේ 19000 එක සැරේ දීලා කෙලින්ම මේ ගෲප් දෙකටම ඇඩ් වෙන්න. එතකොට ආපහු සල්ලි ගන්න ඕනේ අපි පොත් ටිකත් එක සැරේ එවනවා. මේ වෙබ් එකෙත් ඔයාට ඔක්කොම ඇක්සස් ටික දෙනවා. ගෲප් දෙකටම ඇඩ් කරනවා. හැබැයි එක සැරේ එහෙම සල්ලි ගෙවන්න බැයි නම් පුළුවන් කොටස් දෙකකට සල්ලි ගෙවන්න. 10000ක් දෙන්න. ඊට පස්සේ අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකන් ඔන්ලයින් ක්ලාස් එකේ රෙකෝඩ් බලන්නත් පුළුවන්. එතකොට වෙබ් එකේ රෙකෝඩ් ටික බලන්නත් පුළුවන්. කලින් ඒ වලින් ඉඳන් තියෙනවා. අපි හිතමු ඔයාලට අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට සල්ලි ගෙවන්න බෑ. රුපියල් 10000 දීලා ඇඩ් වුණා. හරිද? එතකොට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාලට සාමාන්‍ය අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකන්. එතකොට සාමාන්‍ය පාඩම් 40ක් විතර සාකච්ඡා කරලා තියෙයි. දැනට පාඩම් 33ක් සාකච්ඡා කරලා තියෙයි. එතකොට සිලබස් එකේ පාඩම් 40ක් විතර ඔයාලා රෙකෝඩ් බලන්න පුළුවන් මේකේ. රෙකෝඩ් ටිකයින් වෙන්නේ පේමන්ට් එක ගන්න පරක් වුණා කියලා. තේරුණාද කියන්නේ? ඊට පස්සේ ඔයාලට කරන්න ඕන. ඉතින් එතකොට 41 වෙනි පාඩමේ ඉඳලා මේකට තමයි රෙකෝඩ් එක වැටෙන්නේ. නේ ඔයාලට මේ පාඩම් 40 එක සැරේ බලන්න බෑනේ ළමයි. නේද? අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට පාඩම් මේ ඔය රෙකෝඩ් 40ම එක සැරේ බලන්න බෑනේ. දවස් කීපයකට මේ පාඩම් 40ක රෙකෝඩ් බලන්න බෑනේ. ඉතින් ඔයාට තියෙන්නේ රෙකෝඩ් ටික ඉවර කරලා ඉවරලා. ඊළඟ පේමන්ට් එක දීලා මේ ගෲප් එකට ඇදලා ඊළඟ රෙකෝඩ් ටික බලන එක. තේරුණාද කියන්නේ? ඔන්ලයින් ක්ලාස් එකට බෑ එන්න බෑ. ඔන්ලයින් ක්ලාස් එකේ ලින්ක් එක දාන්නේ අපි මෙතෙන්ට සහ මේ ඔන්ලයින් දැන් අප්‍රේල් මාසේ 30න් පස්සේ එන ක්ලාස් වල රෙකෝඩින් දාන්නෙත් මේ සෙකන්ඩ් පේමන්ට් ගෲප් එකට. ඒතර ඒ රෙකෝඩින් ගන්න මේකට ඇඩ් වෙන්න වෙයි. හරිද? එක සැරේ සල්ලි ගෙවන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මේ පේමන්ට් එක 10000යි. මේක 9000යි. පොත් ටිකටත් එක්ක හොඳේ. ඉතින් ඔයාට අතේ පොත් තියෙනවා නිව් සිලබස් එකේ පොත් තියෙනවා නම් එහෙම පොත්වල සල්ලි අඩු කරලා එහෙම දෙකට බෙදලා සල්ලි දාන්න ප්‍රශ්නයක් නැහැ. කෝස් එකට 15000යිනේ. රුපියල් 7500 7500 වගේ දාන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? පොත් ඔක්කොම ළඟ තියෙනවා නම්. හරි. ඔහොම තමයි වැඩ වෙන්නේ මම වෙබ් එකේ ඇතුළේ පෙන්නන්නම්. හරි. මේ වෙබ් එකට ළමයි ගියාට පස්සේ මේ ලයිව් ක්ලාස් එකේ රෙකෝඩ් එක තියෙනවා. මේ දැන්ට තියෙන මේකේ. මේක අප්‍රේල් මාසේ 30 වෙනිදා පස්සේ මේ ලයිව් ක්ලාස් එකේ රෙකෝඩ් එක අයින් වෙනවා. ඒක වැටෙන්නේ ඊළඟ ගෲප් එකට. තේරුණාද? හරි. දැන්ට තියෙනවා ලයිව් ක්ලාස් එකේ රෙකෝඩ් එක. ඊළඟට ලයිව් ක්ලාස් රෙකෝඩින් මේ රෙකෝඩ් ටික ගත්තොත් මේ තියරි ටික තියෙනවා ළමයි. දැන් අයන් ඉඳලම ඉගෙන ගන්න ඕන ළමෙක් නම් ප්‍රශ්නයක් නැහැ. මේ හෝඩියේ ඉඳලම රෙකෝඩ් ටික තියෙනවා මේකේ. මේ හෝඩියේ ඉඳලම ඉගෙන ගත්ත රෙකෝඩ් ටික තියෙනවා. ඔය හෝඩිය සංඛ්‍යාව ගොඩක් හෝඩිය සංඛ්‍යා ඊට පස්සේ නාම පද ක්‍රියාපද ව්‍යාකරණ එකතු කරන හැටි ඔය වගේ ගොඩක් දේවල් කතා කරා අපි පොත කරන්න කලින්. ඒව තමයි තියරි කොටස් ටික කියලා තියෙන අවශ්‍ය නැහැ ටිකක් බලා ගන්න. මූලික දැනුම තියෙන ළමයි නම් බලන්න ඕනේ. ඊට පස්සේ මේ
නන් ගෲප් යටතේ තමයි පොත ගන්න පන්තිවල රෙකෝඩ් තියෙන්නේ. මේ පොත ගන්න තැන ඉඳන් රෙකෝඩ් ටික බලන්න. මේ නවවිෂය සාකච්ඡා කිරීම පළවෙනි පාඩමේ ඉඳලා රෙකෝඩ් ටික තියෙනවා බලන්න. පාඩම් 33ක රෙකෝඩ් ඇති මෙතන. මේ 33 වෙනි පාඩම තමයි අවසානට කරේ. 2026 4:21 තමයි රෙකෝඩ් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. 33 වෙනි පාඩම තමයි අවසානට කළේ. තේරුණාද? දැන් හිතන්නකෝ දැන් අද අප්‍රේල් 30 කියලා. ඒතකොට 34 වෙනි පාඩම දාන්නේ අපි අර සෙකන්ඩ් පේමන්ට් එකට. ඒතකොට ඔයාලට ළමයි දැන් මේක මේ රෙකෝඩ් ටික කවදාවත් නැති වෙන්නේ නැහැ. එක්සෑම් එක වෙනකම්ම තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේකේ PDF notes තියෙනවා ඒවා මේ online papers කියලා තියෙනවා paper class යනකොට papers කරන්න paper class එකේම යන්නේ second payment එකේ. ඇයි අප්‍රේල් 30න් පස්සේ මේ group එක අපි අතාරිනවනේ. මේ group එක අප්‍රේල් 30න් පස්සේ මේකට මේකේ record බලන්න පුළුවන්. හැබැයි අලුතින් record වැටෙන්නේ නැහැ. සහ online class එකකටත් එන්න බෑ මේකේ. අප්‍රේල් 30න් පස්සේ අලුත් record මේකට වැටෙන්නේ. අලුත් record ටික වැටෙන්නේ මේ second payment group එකට. දැන්ට මේකේ record එකක් නැහැ. අප්‍රේල් 30 ඉඳලා තමයි මේකට record දාන්නේ. තේරුණා නේද? හරි. ඕක තමයි වෙබ් එකේ කතන්දරේ. හරි ඊට පස්සේ මුදල් ගෙවන හැටි මම කියන්නම් ළමයි ඉක්මනට. හරි අර කලින් කිව්වා වගේ ළමයි ඔයාලගේ කෝස් ෆී එක රුපියල් 15000යි වෙන්නේ. කෝස් ෆී එක රුපියල් 15000යි වෙන්නේ. ඒකට ඔයාලා පොත් ගන්න එපා. එතකොට අපි අර එවන තියරි ටියුට් ටිකයි නව විෂය නිර්දේශේ පොත් ටිකයි පොත් ටික ගන්න ඕන. නව විෂය නිර්දේශ පොත් සෙට් එකට 3000ක් යනවා. ඊට පස්සේ පැරණි මම පැරණි කියලා ලියන්නම්. පැරණි විෂය නිර්දේශ පොත් ටිකට රුපියල් 1000ක් යනවා. ඒක ඔක්කොම 19000ක් වෙනවා. ඔය 19000 ළමයි ඉස්සෙල්ලා 10000යි ආපහු 9000යි කියලා කොටස් දෙකකට ගෙවන්න පුළුවන්. එක සැරේ ගෙවන්න එක සැරේ ගෙවන්න පුළුවන්. අර ඉක්මනට රෙකෝඩ් බලා ගන්න ඕන ළමයි ඉන්නවා නම් එක සැරේ පේමන්ට් එක ගෙවලා පොත් ටික ඔක්කොම එක සැරේ ගෙන්නගෙන ඉක්මනට වැට්ටික් කරගන්න. හරිද? ඒතොර සල්ලි ගෙවන්න එහෙම කාලයක් නැහැ. මම කිව්වේ මම මේ රෙකෝඩ් එක කරන්නේ අප්‍රේල් මාසේ 22 වෙනිදා. අද අප්‍රේල් 22. ඔයාට කැමති දවසක සමහරට මේ රෙකෝඩ් එක ඔයා බලන්න වෙන්න පුළුවන්. ඔයා මේ රෙකෝඩ් එක බලන්න වෙන්න පුළුවන් තව මාස 5කින් 6කින්. ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ පේමන්ට් එක ගෙවලා ක්ලාස් එකට ඇඩ් වෙන්න. කළා රෙකෝඩ් ටික බලා ගන්න. තේරුණාද කියන්නේ? සල්ලි ගෙවන්න කියලා දිනයක් නැහැ. ඔයා හෙට ගෙවුවොත් හෙට වෙබ් එකට ඇඩ් කරනවා. නැත්නම් ඔයාලට ඕනනම් සල්ලි පඩි හම්බුනාම උනක් කමක් නැහැ. සල්ලි ගෙවලා ක්ලාස් එකට ඇඩ් වෙන්න පුළුවන්. හයි නේද? හරි. ඔය අප්‍රේල් 30න් පස්සේ ළමයි මේ රෙකෝඩ් එක බලනවා නම් ගොඩාක් දුරට මේ ෆුල් පේමන්ට් එක කරන්න උත්සාහ කරන්න. මොකද අප්‍රේල් 30න් පස්සේ ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්න හම්බෙන්නේ ඔයාලට නර සෙකන්ඩ් පේමන්ට් ගෲප් එක හරහා තමයි. ඒත් ගෲප් දෙකටම ඉන්න වෙනවා. අවශ්‍ය නම් ඔන්ලයින් ක්ලාස් එකට එන්න ඕනේ නැහැ. අර මුල් රෙකෝඩ් ටික බලාගෙන ඉවෙලා ඔන්ලයින් ක්ලාස් එකට එනවා. එහෙම හිතනවා නම් අප්‍රේල් මාසේ 30න් පස්සේ උනක් කමන්නේ. ඉස්සර 10000ක් දාලා දීලා ඒ රෙකෝඩ් ටික බලලා ඊළඟ පේමන්ට් එක ගාලා ඊළඟ රෙකෝඩ් ටික ගන්න. හරිද? එතකොට ඔහොම තමයි වැඩේ වෙන්නේ. ඉතින් ඔය සෙකන්ඩ් පේමන්ට් එක තමයි අවසාන පේමන්ට් එක. ඒකෙන් තමයි ඉස්සරහටම වැඩේ යන්නේ. පේපර් ක්ලාස් හැමදේම තියෙන්නේ. එක්සෑම් එක ඉවරනකම්ම වැඩ ටික වෙන්නේ. අප්‍රේල් 30න් පස්සේ කරන හැම පන්තියක්ම රෙකෝඩ් පැටෙන්නේ සෙකන්ඩ් පේමන්ට් එකේ. හරිද? හරි. ඔහොම තමයි මුදල් ගන්න විදිය තියෙන්නේ. හරි. ඔය වෙබ් එක ඔය වගේ රෙකෝඩ් බලන්න තියෙන්නේ. හරි. මෙතන පොත් ටික තියලා මම ආපහු මේ පෙන්නන්නම් පොත් ටික. ඔයාලට තියරි ටියුට් යටතේ හෝඩිය සංඛ්‍යා නාමපද ක්‍රියාපද නාම විශේෂණ නිපාත කියලා ටියුට් 6ක් හම්බෙනවා. හරිද? ඊට පස්සේ නව විෂය නිර්දේශවල දාලා පොත් කට්ටල විදියට අච්චු පොත් දෙක හම්බෙනවා ලොකු අච්චු පොත් දෙක. ඊට අමතරව ව්‍යාකරණ පොත් දෙකක් හම්බෙනවා. දැන් ව්‍යාකරණ පොත් එහෙම ඒවා කඩෙන් ගන්න බෑ මං හදපු පොත්. ඔයා ළඟ අච්චු පොත් දෙක තියෙනවා නම් මේ ව්‍යාකරණ පොත් දෙක එහෙම ගන්න වෙනවා. ඒතකොට ඔයා ළඟ දැන්ට පොත් තියෙනවා නම් පොඩ්ඩක් ඔෆිස් එකට කතා කරලා කියන්න මගේ ළඟ මේ පොත් ටික තියෙනවා. ඒතකොට මං අනිත් පොත් ටික විතරයි මට ඕන. ඒතකොට ඔයාගේ මේ පොත් සෙට් එක 3000ක් යනවා. ඒ 3000 ඔයාගේ ළඟ තියෙන පොත් වලට අදාළ ගාන අඩු කරලා ඉතුරු වලට ගාන කියයි. හරි දෙක ඔෆිස් එකට කතා කරන්න වෙයි. දැන් ගොඩක් අය පොත් ටික ඔක්කොම ගන්න ඕනේ. ඒ නිසා
පොත් ටික ඔක්කොම ගත්තොත් ළමයි අච්චු පොත් දෙකක් හම්බ වෙනවා, ව්‍යාකරණ පොත් දෙකක් හම්බ වෙනවා, සංස්කෘතිය පොතක් හම්බ වෙනවා, සහ ව්‍යාකරණ ගැටළු සහ පිළිතුරු තියෙන පොතක් හම්බ වෙනවා. ඒත් එක්කම නව විෂය නිර්දේශයේ සීලුම වචන ඇතුළත් වචන පොතක් හම්බ වෙනවා. වචන පාඩම් කරන්න පුළුවන් මේ වගේ පොඩි වචන පොතක් හම්බ වෙනවා. හරිද? හරි. ඊට පස්සේ ඕල් සිලබස් වල පොත් වලට අදාළව ළමයි මේ වගේ අර වගේම අච්චු පොත් දෙකක් තියෙනවා. ආපහු ග්‍රැමර් ව්‍යාකරණ පොතක් තියෙනවා, සංස්කෘතිය පොතක් තියෙනවා, සවන් දීමේ ගැටළු පොතක් තියෙනවා. සහ මේ වගේ වචන පොතක් ඒකෙත් හම්බ වෙනවා. ඒ පොත් සෙට් එක 1000යි යන්නේ. මේ පරණ පොත් සෙට් එකනේ මේක අපේ ළඟ කලින් පින් කරපු පොත් ටිකක් තියෙන නිසා අඩුවට දෙන්න පුළුවන්. හරිද? කොහොම තමයි පොත් වලට ගාස්තුව යන්නේ. ඊට පස්සේ මේ ඔෆිස් එකේ නම්බර් එක තියෙනවා. ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා. මේගොල්ලන්ට කතා කරලා දැන් මේ කියන දේව මට පොඩ්ඩක් අපහැදිලි තැන් තියෙනවා නම් පොඩ්ඩක් ඔෆිස් එකට කතා කරන්න ඔෆිස් ටයිම් එකේ උදේ 8යි හවස 5යි අතර ඒගොල්ලෝ වැඩිදුර විස්තර කියයි. සහ ඔයාලා වෙබ් වලට ඇඩ් කරන්න ඒ වගේ හැමදේම ඔයාලට පොත් එවන්න හැමදේම හැන්ඩල් කරන්න මේ නම්බර් එකෙන්. ඔයාලට ඕන වෙලාවක ඔන්ලයින් ඔෆිස් ටයිම් එකේ කතා කරලා ඔයාලගේ අවශ්‍ය දෙයක් මෙයාට කියලා කරගන්න පුළුවන්. හරිද? තාක්ෂණ ජොයින් වුණාට පස්සේ නැත්තම් මොකක් හරි දෙයක් වුණාට පස්සේ දැන් ෆෝන් එක නේද කතා කරන තැනක් තියෙන්න එපා. මෙන්න ඔෆිස් එකේ නම්බර එක ඔයාගේ වැඩ කරන ළමයි දෙන්නෙක් වැඩ කරන ඔෆිස් එකේ. මම ෆෝන් එක ආන්සර් කරේ නැතොත් මේ නම්බර එකට කතා කරන්න. හරිද? හරි. ඊට පස්සේ මේ තියෙන සල්ලිදාන account numbers මේ account number එක බලා ගන්න මගේ නමින් BOC බැංකුවේ තියෙන account එකක් 78යි 12යි 47යි 12 තමයි account number එක. ඕන number එකට තමයි සල්ලි දාන්න තියෙන්නේ. හරිද? හරි. සල්ලි දාලා ඉවරලා ළමයි ඔයා බැංකුවට ගිහිල්ලා හරි ATM එකෙන් හරි සල්ලි දානවා නම් ඔයාලට ස්ලිප් එකක් හම්බ වෙනවනේ. බැංකුව ඇතුළට ගිහින් සල්ලි දානවා නම් හෝ ATM මැෂින් එකෙන් සල්ලි දානවා නම් ඔයාලට ස්ලිප් එකක් දෙනවනේ. ඒ ස්ලිප් එකේ ළමයි ඔයාගේ නමයි WhatsApp නම්බර් එකයි පෑනකින් ලියවලා ඒකේ ෆොටෝ එකක් ගහලා පෑනකින් උඩින් ලියන්න. ස්ලිප් එකේ අර තොරතුරු මැකෙන්නේ නැති වෙන උඩින් ලියන්න නමයි WhatsApp නම්බර එකයි. ලියලා නිල් පෑනකින් ලියන්න. ලියලා ඒකේ ෆොටෝ එකක් ගහලා අර ඔෆිස් එකේ නම්බර එකට එවන්න. හරිද? සහ ළමයි මේ ATM එකෙන් සල්ලි දානකොට BOC ATM එකෙන් සල්ලි දානකොට අහනවා තැන්පත් කරන්නාගේ නම්බර් එකක් ATM මැෂින් එකේ ගහන්න තියෙනවා. සල්ලි දාන කෙනාගේ නම්බර් එක අහනවා ATM මැෂින් එකෙන්. ඒ නම්බර් එකට ඔයාගේ WhatsApp නම්බරේ ගහන්න. එතකොට ඒක ස්ලිප් එකේ වදිනවා. ඊට පස්සේ අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔන්ලයින් සල්ලි දානවා නම් ඒත් සල්ලි දානකොට අහනවනේ සල්ලි දාන හේතුව මොකද්ද කියලා. එන්න එකට අනිවාර්යෙන් ඔයාගේ WhatsApp නම්බර් එක ගහන්න. ගහලා ඒ වල ස්ලිප් එකක් ළමයි අනිවාර්යෙන් පැය 24ක් ඇතුළත මෙන්න මේකේ සල්ලි දාලා පැය 24ක් ඇතුළත ඔෆිස් එකේ නම්බර් එක 074 32 67 599 නංගකට WhatsApp කරන්න. හරි මේ තියෙන්නේ. මේ ATM එකේ සල්ලි දානවා මේ වගේ පැහැදිලිව නිල් පෑනකින් නමයි WhatsApp නම්බරේ ලියලා මේ කොන් හතර පේන විදියට ෆොටෝ එකක් ගහලා එවන්න. මේ ඔයා ළමයි අර සල්ලි දානකොට WhatsApp නම්බරේ ගැහුවට පස්සේ මේ මෙතන මේකේ WhatsApp නම්බරේ පැහැදිලි වැටෙනවා. ස්ලිප් එකෙත් වැදිනවා. අපිට අපේ සිස්ටම් එක ලොග් වුණාට පස්සේ බැංකුවෙන් පෙන්නනවා සල්ලි මාරු කරලා තියෙන්නේ මේ නම්බරේ අයිති කෙනා කියලා. එතනින් අපිට හොයාගන්න පුළුවන්. නේද? නැත්නම් ඔයා මේකට වෙන කෙනෙක්ගේ නම්බරේ ගැහුවොත් අපිට හොයාගන්න බෑ. වෙන කෙනෙක්ගේ නම්බරයක් ගැහුවක් කමන්නේ අපිට කියන්න මෙන්න මේ නම්බරේ ගහලා තමයි සල්ලි ට්‍රාන්ස්ෆර් කරේ කියලා. දැන් හිතමු ඔයා නෙමෙයි ඔයාගේ අයියා තමයි සල්ලි දැම්මේ. ATM එකට ගිහිල්ලා. අයියාගේ නම්බරේ ගහලා තමයි සල්ලි දාලා තියෙන්නේ. ඔයාගේ නම්බරයක් ගහලා නැහැ. ඒතකොට කියන්න ATM එකට සල්ලි මේ දැම්මේ අයියාගේ නම්බරේ ගහලා කියලා. එයාගේ නම්බරේ දුන්නාට පස්සේ ඉතින් අපිට බලන්න පුළුවන් ඒ නම්බරේට අදාළව සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ ඔයාගේ නමින් කියලා අපිට සිස්ටම් එකේ පෙන්නනවා. අර ATM එකේ ගහපු WhatsApp නම්බරේ අනිවාර්යෙන් කියන්න. දැන් ඔයාගේ නම්බරේ ගහුවට පස්සේ ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා ඔයාගේ නම්බරේ කියලා. මේ උඩ ලියලා තියෙනවනේ. ඒක නිසා. ඒ නම්බර තමයි ඊට පස්සේ අපි WhatsApp group වලට add කරලා web වලට add කරලා දෙන්නේ. අයිත තමයි web එකේ රෙකෝඩ් බලන කියලා data එහෙම කැපෙන්නේ නෑ. ඕගොල්ලෝගේ YouTube package එකම තමයි බලන්න තියෙන්නේ. YouTube link තමයි දාලා තියෙන්නේ. YouTube package එකෙන් බලන්න තියෙන්නේ. අර web එක load වෙන්න web එක load කරගන්න පොඩ්ඩක් normal data ටිකක් තියෙන්න ඕන. කොහොමද අපි YouTube එකෙන් ගියත් ළමයි normal data megabyte 10ක් 15ක් හරි ෆෝන් එකේ තියෙන්න බෑ නේද? නැත්නම් YouTube එක load වෙන්නේ නැහැ නේ. ඒ වගේ. නැත්නම් අර record බලනවා කියලා අමතර data කැපෙන්නේ නැහැ. ඔයාගේ YouTube package එකෙන්ම තමයි record බලන්න තියෙන්නේ. හරි. online සල්ලි transfer කරනවනම් ළමයි ඒ වගේම තමයි online සල්ලි transfer කරනකොට ඕන බැංකුවකින් online transfer කරන්න පුළුවන් නේ. සල්ලි transfer කරනකොට අනිවාර්යෙන් අහනවා ඔයාලගේ ඇයි සල්ලි දාන්නේ හේතුව කියලා රීමාක් එක කියන්නේ. ඒ රීමාක් එකට අනිවාර්යෙන් ඔයාගේ WhatsApp නම්බර් එක ගහන්න. ඊට පස්සේ අපිට ඒක බැංකුවේ සිස්ටම් එකෙන් පෙන්නනවා. ඊට පස්සේ අපිට ඔයා තමයි සල්ලි දැම්මේ කියලා අඳුනගෙන ඔයා group එකට add කරන්න පුළුවන්. සහ ඒ රීමාක් එක ළමයි දැම්මට පස්සේ PDF එක අපිට අනිවාර්යෙන් ඔෆිස් එකේ නම්බර් එකට අනිවාර්යෙන් එවන්න. සල්ලි මාරු කරන PDF එකක් හම්බ වෙනවනේ. බැංකුවේ සල්ලි මාරු කරනකොට.
ආයේ PDF එක ඔෆිස් එකට එවන්න. හරිද? හරි ඔන්ලයින් සල්ලි දානවා නම් ඊට පස්සේ ආපහු ඔයාලට බැංකුව ඇතුළට ගිහින් සල්ලි දාන්න පුළුවන් නේ. බැංකුව ඇතුළට සල්ලි දාලා දානකොට මේ වගේ ලොකු කොලයන්නේ හම්බෙන්නේ. ඒ කොලෙත් තමයි අනිවාර්යෙන් ඔයාගේ නමයි WhatsApp නම්බරය පෑනකින් ලියලා ඒකේ ෆොටෝයක් ගහලා එවන්න. බැංකුව ඇතුළට සල්ලි දානකොට ළමයා පුළුවන් නම් ඒ කැෂියර්ට කියන්න රීමාක් එකට ඔයාගේ WhatsApp නම්බරේ දාන්න කියලා. එතකොට ඒකත් මේකේ වදිනවා. මේකේ වදිනවා අපිට සිස්ටම් එකෙන් පෙන්නනවා. එතකොට ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. එහෙම කරන්න බැරි නම් ඉතින් ඔය බැංකුවේ නේද ඉන්න අයගේ එරෙව්වොත් එහෙම කරන්න බෑ මේ බිසි අර එහෙම කියලා කිව්වොත් කමක් නැහැ කියලා එන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉල්ලීම් කරොත් නොදා ඉන්නේ නේ. දැන් ඔයාලා කොරියන් එක්සෑම් එකට ඇඩ්මිෂන් ගන්නකොට මේ රීමාක් එකට ඔයාගේ මේ පාස්පෝර්ට් නම්බර එක දාන්න ඕන. සල්ලි දානකොට සල්ලි දාලි වෙලා කියනවා යාට මේ සල්ලි දාන හේතුව කර රීමාක් එකට පාස්පෝර්ට් නම්බර එක දාන්න කියලා. එතකොට ඒක මෙතනින් වදිනවා. ඒ සිප් එක තමයි අපි විදේශයකට යවන්නේ. ඇඩ්මිෂන් ගන්න සල්ලි බඳිනකොට. රුපියල් 8000ක් විතර යනවා ඇඩ්මිෂන් එක ගන්න. ඒ වගේ. ඒතකොට බෑ කියන්නේ ඔයා කියන්නේ මේ පන්තියකට තමයි සල්ලි දාන්නේ. රීමාක් එකට මගේ WhatsApp නම්බරේ දාන්න කියලා. ඒතකොට ඒගොල්ලෝ ඒක කළා දෙනවා. බැංකුවේ බෑ කියන්නේ කරන්න එපා නේ. ඔයාගේ අයිතියන්නේ නේද? එහෙම. ඒක කළා දෙන්න. හරි. ඔහොම දැන් කතන්දරේ ළමයි වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් මොකක් හරි මං කියපු වල අඩුපාඩුවක් තියෙනවා නම් පොඩ්ඩක් ඔෆිස් එකට කතා කරන්න. ඔෆිස් එකට කතා කරලා කියන්න. ඒගොල්ලෝ වැඩිදුර විස්තර පැහැදිලි කරලා දෙයි. හරි එහෙනම් ළමයි මේ වගේ එක්සෑම් ලියන්න කියලා හිතන් ඉන්නවා ළමයි කොහොම හරි පරක්කු නොකර දැම්ම පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් මේ අවුරුද්දේ නොලියා 2027 අවුරුද්දේ තමයි විභාග ලියන්න තියෙන්නේ. දැන් ඔයාට අර මූලික දැනුමක් තියෙනවා නම් ළමයි අනිත් එක අර වැඩ කරන්න ටයිම් එකක් තියෙනවා නම් දැන් සමහර ළමයි ඉන්නවා වැඩ කරන දවසෙන් වැඩ කරන්න පුළුවන්. පැය 24 වුණා පාඩම් කරන්න පුළුවන්. ඒ ළමයි මේ තව අවුරුද්දක් බලන් ඉන්න එපා මේ අවුරුද්දේ ලියන්න විභාගේ. හරියට වැඩ කරන්න පුළුවන්. නේ ළමයින්ට මාස 3-4න් පාඩම් කරලා විභාගේ පාස් වෙන ළමයිතුත් ඉන්නවා. මාත් පළවෙනි සැරේ ළමයි කොරියන් විභාගේ ලිව්වේ මාස දෙකක් විතර මහන්සි වෙලා. හැබැයි ඒ දවස්වල ඕගොල්ලෝ විභාගේ තරම් එක්සෑම් අමාරු නෑ. හැබැයි මම මාස දෙකයි පන්ති ගිහිල්ලා එක්සෑම් පාස් වෙලා කොරියාවට ගියේ. මං කියන්නේ මේ 2014 අවුරුද්දේ විතර. දැන් එහෙම මාස් දෙකෙන් හැමෝටම කරන්න බෑ. හරිද? ඉතින් ඔයාගේ ධාරිතාව ඔයා දන්නවනේ. නේද? දැන් සමහර ළමයි ඉන්න හොඳට ඉගෙන ගන්න පුළුවන්. සහ පාඩම් කරන්න ඇතිදාම වෙලාවකුත් තියෙනවා. ඉතින් ඒ ළමයි තව අවුරුද්දක් බලාගෙන ඉන්න ඕනේ මේ අවුරුද්දේ විභාග ලියන්න. නේද? සහ දැන් මූලික දැනුම ටිකක් තියෙන ළමෙක් ඉන්නවා නම් නේ පොතේ දැනුම ටිකක් තියෙනවා කොරියන් ලියන්න කියන්න පුළුවන්. නේද? පාඩම් ටිකක් කවර් කරගෙන එහෙම දැනුමක් තියෙන ළමයෙක් ඉන්නවනේ ඒත් තව අවුරුද්දක් බලන් ඉන්න එපා මේ අවුරුද්දේ ලියන්න විභාගේ. මේ අවුරුද්දේ මොකක් හරි වෙලා ගැසුනොත් වෙබ් එකේ රෙකෝඩ් ටික තියෙනවා ලබන අවුරුද්ද වෙනකම්. රෙකෝඩ් ටික බලාගෙන ඉවරලා ඊළඟ අවුරුද්දේ විභාග ලියන්න. හරිනේ. හරි. ඕක තමයි කතාව. හරි. එහෙනම් ළමයි වීඩියෝ දිග්ගැස්සීම නිසා මම කතාව නවත්තනවා. අපි ආපහු හම්බෙමු දවසක ප්‍රශ්නයක් තිබුණා කෝල් එකක් දෙන්න. හරි. එහෙනම් සුබ දවසක් හැමෝටම. thank you රෙකෝඩ් එක වෙනකම් බැලුවට. හරි. සුබ දවසක්.